සුබ සන්ධ්‍යාවක් හැමෝටම ගොවිජන සේවා නිලධාරී තරග විභාගයයි ක්‍රම සම්පාදන සේවා සීමිත තරග විභාගයයි මේ වෙනකොට ගැසට් වෙලා තියෙනවා. ඉතින් මේ විභාග දෙකට අදාළව අවබෝධයේ ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් ප්‍රශ්න ආකෘති කීපයක් තමයි අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ඔයාලට මේ තියෙන අවබෝධයේ මනින ප්‍රශ්න පත්‍රයක්. එතකොට අවබෝධය මනින ප්‍රශ්න අතරට එන්න පුළුවන් සාමාන්‍ය ප්‍රශ්න වර්ග කීපයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න වර්ග අතරින් කීපයක් තමයි ඔය ටියුට් එකට මම ප්‍රශ්න ආකෘති විදිහට දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තම ඔය ටියුට් එකේ තියෙන වගේ ඡේදාශ්‍රිත ප්‍රශ්න, ඊළඟට ඕනතා විනිශ්චිත ප්‍රශ්න, ඊළඟට තනි වාක්‍යයෙන් ලිවීම, ආය උචිත විකල්ප, එහෙම නැත්නම් ගැළපෙන වර්ණ තේරීමේ ප්‍රශ්න, ඔන්න ඔය වගේ සහ විවරණ සැපීම. ඔන්න ඔය වගේ ප්‍රශ්න ඔයාට අවබෝධයේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන්. එතකොට එන්නේ මේ ප්‍රශ්න ආකෘති වලින් කීපයක් තමයි ටියුට් එකේ අද දාලා තියෙන්නේ. මුලින්ම තියෙනවා ඔයාලට තනි වාක්‍ය ආශ්‍රිත ප්‍රශ්න දෙකක්. පළවෙනි එක තියෙනවා පහත දැක්වෙන එක් පාඩයෙහි ප්‍රධාන අදහස හැකියතා කෙටියෙන් එක් වාක්‍යයකින් දක්වා තද කළු අකුරෙන් මුද්‍රිත යෙදුම් වලට විවරණ සපයන්න. එතකොට ඔයාලගේ ගැසට් එකේ දීලා තියෙන ප්‍රශ්න කොටස් දෙකක් ඔන්න දෙන්නේ සම්බන්ධ කරලා තියෙනවා. එකක් තමයි තනි වාක්‍යයෙන් ලියීම තියෙනවා සහ ඒකටම සම්බන්ධ කරලා තියෙනවා අර්ථ විවරණ සැපයීම. මෙතනදී මතක තියාගන්න අද මම මේ පාඩමට අදාළ තියරි කොටස විස්තරාත්මකව සාකච්ඡා කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද කරන්නේ අවබෝධ පේපර් එකේදී ඔයාලට එන්න පුළුවන් ප්‍රශ්න වර්ග මොනවද කියන එක ගැන දල අදහසක් ලබා දෙන එක විතරයි. එතකොට සාමාන්‍යයෙන් තනි වාක්‍ය ප්‍රශ්න ගත්තම මෑත කාලීනව විභාගයේ පේපර් වල හම්බ වෙන ජනප්‍රිය ප්‍රශ්න ආකෘතියක්. මොකද අවබෝධයෙන් මනින්න තියෙන ජනප්‍රිය ප්‍රශ්න ආකෘතියක් තමයි ඕක. එතනදී ඔය තනි වාක්‍යයෙන් ලිවීම කියන ප්‍රශ්නේ අපිට සාමාන්‍යයෙන් ආකාර තුනකින් බලා ගන්න පුළුවන්. එකක් තමයි මම ඔය දීලා තියෙන විදිහ. ඒ කියන්නේ ඔයාට පාඩයක් දීලා. දැන් ඔය මම දීලා තියෙනා වගේ පොඩි පාඩයක් දීලා ඒ පාඩය, ඒ කියන්නේ පාඩේ ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරලා තනි වාක්‍යකින් ලියන්න කියලා එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා දැකලා ඇති වාක්‍ය කීපයක් දීලා සාමාන්‍යයෙන් වාක්‍ය 3ක් හෝ වාක්‍ය 4ක් වගේ දීලා අන්න ඒ දීලා තියෙන වාක්‍ය 3 හෝ 4 ව්‍යාකරණානුකූලව නිවැරදිව අර්ථාන්විතව තනි වාක්‍යයකින් ලියන්න දෙනවා. එහෙමත් නැත්නම් ඡේදයක් හරි වාක්‍යයක් හරි දීලා ඒකේ කොටසක් තද කළු කරලා නැති යටි ඉරක් ඇදලා අන්න ඒකේ අදහස තනි වාක්‍යයකින් ලියන්න එන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ආකාර තුනක්. කියන්නේ එකම ප්‍රශ්න ආකෘතිය තනි වාක්‍යයෙන් ලිවීමම තමයි. හැබැයි අර කොටස් තුනට පිළිතුරු ලියන විදිහ තුන් විදිහක්. එතකොට දැන් මෙතන තියෙන ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරලා තනි වාක්‍යයෙන් ලියවීම. ඒකට උත්තර ලියන විදිහට නෙවෙයි අර වාක්‍ය 3ක් හෝ 4ක් දීලා ව්‍යාකරණානුකූලව නිවැරදිව තනි වාක්‍යයකින් ලියන ක්‍රමය වෙනස්. එතෙන්දී ප්‍රධාන අදහස කෙටි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී ප්‍රධාන අදහස කෙටි කිරීමක් සිද්ධ වෙනවා. විස්තරාත්මකව ඒක ඉස්සරහදී සාකච්ඡා කරනවා. මතක තියාගන්න මේ අවබෝධ පේපර් එකේදී ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි ප්‍රශ්න හරියට තේරුම් ගන්නේ නැති එක. දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මෙතන කියන ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරන්න කියන දේ. හරි. මම පොඩ්ඩක් මේක මතක් කරන්නම්. දැන් මෙතනදී ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරලා තනි වාක්‍යයකට ගොනු කරනකොට අපි සාමාන්‍යයෙන් මේකෙන්දී අතලත් කරන්නේ නැති දේවල් කීපයක් තියෙනවා. කියන්න බලන්න මොනවද කියලා. මේ කොටසට දාලා විතරයි මම දැන් සාකච්ඡා කරන්නේ. මෙතනදී ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරලා අපි තනි වාක්‍යයෙන් ලියනකොට අපි ඒ තනි වාක්‍යෙට දාන්නේ නැති දේවල් කීපයක් තියෙනවා. කාටද කියන්න බලන්න. වර්ධුණාට ගැටලුවක් නැහැ. කියන්න බලන්න. ප්‍රධාන අදහස කෙටි කරලා ලියනකොට මොනවද අපි දාන්නේ නැත්තේ? දැන් අපිට ඕනේ ප්‍රධාන අදහස. එහෙනම් මොනවද අපි දාන්නේ නැති අනවශ්‍ය දේවල්? උපමා අන්න හරි. උපමා රූපක වගේ. දැන් අපිට ඕනේ ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරන්නනේ. එහෙනම් අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරන්න වෙනවා. එතනදී භාෂාව ලස්සන කරන්න පාවිච්චි කරපු උපමා රූපක ප්‍රස්තාව පිරළු ආරූඪි ඉඟිවැකි ඔන්න ඔය වගේ භාෂා අලංකරණ ලස්සන කරන්න පාවිච්චි කරපු දේවල් අපි අතලත් කරන්නේ නැහැ. ඒවා අයින් කරනවා. තව වරහන් ඇතුලේ වගේ දීලා තියෙන දේවල් නේද?
අපිට සාමාන්‍ය වරහණක් ඇතුළේ දෙන්නේ අතිරේක කාරණාවක්. ඉතින් අපිට මෙතනදී ඕනේ ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරන්න නම් අතිරේක කාරණා, අමතර කාරණා අපි මෙතෙන් ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් වරහන් ඇතුළේ මොනවා හරි දෙයක් දීලා තියෙනවා නම් අන්න ඒක අපේ තනි වාක්‍යෙද මේ ප්‍රශ්නෙට අනුව ප්‍රතිලක් කරන්නේ නැහැ. තව විශේෂ අර්ථ දැක්වීම, ඒ කියන්නේ වචනයක් දීලා ඒ වචනේ නැවත අර්ථ නිරූපණය කරලා තියෙනවා, අර්ථ දක්වලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල විශේෂ අර්ථ දැක්වීම අපි අතුලත් කරන්නේ නැහැ. චග පුනරුක්ති. එකම කාරණාව නැවත නැවත කියනවා නම් දැන් උදාහරණයක් විදිහට ගත්තම ඒ තැනකදී කියන ශ්‍රී ලංකාව ලස්සන රටක්. තව තැනකදී කියන ශ්‍රී ලංකාව සුන්දර රටක්. තව තැනකදී කියන ශ්‍රී ලංකාව දර්ශනීය රටක්. අවස්ථා තුනේදීම කියන්නේ ශ්‍රී ලංකාව ලස්සනයි කියන එක. එහෙනම් අවස්ථා තුනකදී මේ කතාව කියලා තියෙනවා. එතකොට පුනරුක්ති. එකම දේ නැවත නැවත කියනවා නම් අන්නේ නැවත නැවත කියවන අවස්ථා අපි දාන්නේ නැහැ. එකපාරයි අපි කියන්නේ. ඒතරොන්න ඔය වගේ අවස්ථා අපි අපේ තනි වාක්‍යයට අන්තර්ගත කරන්නේ නැහැ. ප්‍රධාන අදහස කෙටි කරලා ලියන තැන්වලදී. හරිද? එතකොට අන්න ඒ වගේ අනවශ්‍ය දේවල් ඔක්කොම අපි අයින් කරනවා. පැන්සලක් අරගෙන ඒව කපලා දානවා. මේ පුනරුක්ති තියෙනවා නම් ඊළඟට උදාහරණ දීලා තියෙනවා නම් ඒ උදාහරණ අපි පැන්සලක් අරගෙන කපලා දානවා. කපලා දාලා කියන අනවශ්‍ය කාරණා ටික අයින් කළාට පස්සේ අපිට ඉතුරු වෙන ප්‍රධාන අවස්ථා ටික අදහස් ටික. අන්නේ ප්‍රධාන අදහස් ටික අරගෙන කෙටි කරලා එක වාක්‍යයකින් ලියනවා. එතෙන්ද මතක තියාගන්න තනි වාක්‍යයකින් ලියනකොට විරාම ලක්ෂණ ගැන හිමත් සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වාක්‍යයක් ලියවම නැවතීමේ සිතක් තියෙන එක. ඊළඟට මේ කොමාවක් අවශ්‍ය තැනකදී කොමාවක් දාන එක. ඒව ගැන සැලකිලිමත් වෙලයි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. හරිද? දැන් ප්‍රධාන කාරණාව මතක තියාගන්න. ඔක මතක තියාගෙන පළවෙනි එකට උත්තරයක් දාන්න බලන්න. මම පේපර් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. මම පේපර් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තියෙන්නේ මේක පේනවද කියලා පොඩ්ඩක් කවුරු හරි කියන්න. පේපර් එක පේනවද යාළුවා? පේනවනේ. හරි. දැන් බලන්න මේකේ තියෙන්නේ මේ දීලා තියෙන පාඩේ ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරලා එක වාක්‍යයකින් ලියන්න ඕනේ. ඊට අමතරව තද කළු වපුරෙන් මුද්‍රිත යෙදුම් වලට විවරණක් ඉල්ලනවා. මේකේ තියෙන්නේ පාඩේ ශිෂ්‍යර කාලය ළඟා වෙද්දී හිමෙන් ගොඩබිම වැසී යත්ම ශීත ප්‍රදේශ කෙරෙත් පියාඹා එන පක්ෂීන් පරිද්දේ ග්‍රීසිය රෝමය වැනි අපරදිග රාජ්‍යවලින්ද මිසරය අරාබය වැනි මැද පෙරදිග දේශවලින්ද ආසන්නයේ පිහිටි ಭಾರತයෙන් සහ ඈත පෙරදිග චීනයෙන්ද අතීතයේ පටන්ම දේශ සංචාරකයෝ ලක්දිවට ඇදී ආහ. සරදසටපත් සංචාරකයනට ලක්දිව ඉතා සැපදායක පරිසරයක් ඇති ക്ഷേම භූමියක් විය. දැන් මේ පේපර් එකට මේ ටියුට් එකට මේ දාලා තියෙන්නේ විභාගවල එක විභාගවල ඇවිල්ලා තියෙන ප්‍රශ්න තමයි ඔය දාලා තියෙන්නේ. මේකත් විභාග ප්‍රශ්නයක්. කියන්න බලන්න මේක ලියුව කවුරු හරි ඉන්නවා නම් කියවන්න බලන්න උත්තරේ. වර්ධුණාට ගැටලුවක් නැහැ. ශිෂ්‍ය කාලයේදී පෙර අපරදිග රටවල් වල මෙන්ම මැද පෙරදිග රටවල සංචාරකයෝ අතීතයේ සිට ලක්දිවට ඇදී ආහ. හොඳයි. හරි අපි බලමු මොනවාද ඒකේ තියෙන ගැටලු කියලා. ගැටලු සහ හොඳයි. පොඩි අඩුපාඩුකම් විතරයි තියෙන අපි ඒක හදාගමු. තව කවුද කියන්නේ? හරි අපි බලමුකද මෙහිමයි. දැන් මුලින්ම කරන්නේ ඔයාලට දීලා තියෙන ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ප්‍රධාන අදහස කෙටි කරන්න කියනවද? එහෙම එකක් කියලා නැද්ද? කොහොමද මේක ලියන්න කියන්නේ? මුලින්ම ඒක තේරුම් ගන්න. දැන් මෙතෙන් ප්‍රධාන අදහස කෙටි කරන්න ඕනේ. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් ටික මෙතන අයින් කරන්න ඕනේ. එතකොට දැන් මේකේ බලන්න ශිෂිර කාලය ළඟා වෙද්දී හිමෙන් ගොඩ බිම වැසී යත්ම. එතකොට මෙතන කියනවා මේ ශිෂිර කාලය ළඟා වෙනකොට මොකද වෙන්නේ? හිමෙන් ගොඩ බිම වැසී යත්ම. එතකොට ශිෂිර කාලෙදී හිමෙන් ගොඩ බිම වැහිලා යනවා. එතකොට ශිෂිර කාලයේදී කියලා ආයෙම හිමෙන් ගොඩ බිම වැහිලා යනවා කියන එක කියන්න අවශ්‍ය නැහැ. නේද? ඒක ගැනනේ මේ ශිෂිර කාලය කියන එක තමයි නැවත විස්තර කරලා තියෙන්නේ. එහෙනම් ඒක මෙතන එහෙම කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ කියනවා මොකද්ද වෙන්නේ? ශීත ප්‍රදේශ කෙරෙත් පියඹා එන පක්ෂීන් පරිද්දෙන්. දැන් අපි කිව්වා අපිට ඕනි ප්‍රධාන අදහස නම් භාෂාව ලස්සන කරන භාෂා අලංකරන අපි අපේ තනි වාක්‍යයට අන්තර්ගත කරන්නේ නැහැ. ඒකට මේ උදාහරණ මේ උපමා
භාෂාව ලස්සන පාවිච්චි කරපු මෙන්න මේ විදිහේ උපමා අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට ශීත ප්‍රදේශ කෙරෙන් පියාඹා එන පක්ෂීන් පරිද්දෙන් පක්ෂියෝ වගේ. ශීත ප්‍රදේශ වලින් පියාඹලා එන පක්ෂියෝ වගේ. පක්ෂීන් වගේ. එතකොට උපමාවක් පාවිච්චි කරලා තියෙනවා අවශ්‍ය නැහැ. මොකද්ද කියන්නේ? ග්‍රීසිය රෝමය වැනි අපරදිග රාජ්‍ය වලින්ද මේ අයන්නක් වැඩිපුර තියෙනවා. මිසරය අරාබිය වැනි මැද පෙරදිග දේශවලින්ද ආසන්නයේ පිහිටි ಭಾರತයෙන් සහ ඈත පෙරදිග චීනයෙන්ද දැන් මේ ඔක්කොම ටික ග්‍රීසිය රෝමය වගේ අපරදිග රාජ්‍ය ගැන කියනවා. මිසරය අරාබිය වගේ මැද පෙරදිග දේශ ගැන කියනවා. ඊළඟට ආසන්නයේ පිහිටි ಭಾರತය ගැන කතා කරනවා. ඊළඟට ඈත පෙරදිග චීනය ගැන කතා කරනවා. ඉතින් ඔය කතා කරන්නේ ලෝකේ විවිධ රටවලින් ලෝකේ නම් දෙසින්. දැන් මෙතනදී අපිට ඒ අර්ථයට හානියක් වෙන්නේ නැති වෙන විදිහට දිග යෙදුමකට දෙන්න පුළුවන් නම් කෙටි යෙදුමක්. අන්නේ කෙටි යෙදුම පාවිච්චි කරන්න. හැබැයි අර්ථයට හානියක් වෙන්නේ නැති විදිහට. එතකොට මේ ලෝකේ හැම තැනක් ගැනම කතා කරලා තියෙනවා. ග්‍රීසිය රෝමය වගේ අපරදිග රාජ්‍ය ගැන කතා කරලා තියෙනවා. මිසරය අරාබිය වගේ මැද පෙරදිග දේශ ගැන කතා කරලා තියෙනවා. ಭಾರತය ගැන කතා කරලා තියෙනවා. චීනය ගැන කතා කරලා තියෙනවා. ඉතින් අපි ඔක්කොටම පොදුවේ කියනවා ලෝකේ නම් දෙසින්, ලොව නම් දෙසින්. නැත්තම් ලොව විවිධ රටවලින්. ඒ වගේ වචනයක් ගන්න ගැටලුවක් නෑ. ඒ වගේ අදහසක් ගන්න පුළුවන් අපිට මෙතන. හරිද? ඊට හේතුව මොකද? දැන් අපිට මෙතෙන්දී අපරදිග රාජ්‍ය ගැන විතරක්වත්, මැද පෙරදිග රාජ්‍ය විතරක්වත්, ಭಾರತය ගැන විතරක්වත්, චීන ගැන විතරක්වත් කතා කරන්න බෑ. ওই ටිකෙන් එකක් දෙකක් විතරක් ගන්න බෑ. ඒ නිසා පොදුවේ සමස්තයක් විදිහට ගන්නවා ලොව නම් දෙසින්. නැත්නම් ලොව විවිධ රටවලින් කියලා. මොකද වෙන්නේ? අතීතේ ඉඳන්ම දේශ සංචාරකයෝ ලංකාවට ආවා. දැන් මොකද වෙලා තියෙන්නේ? ශිෂ්‍යර කාලේ ළඟා වෙනකොට ලෝකේ විවිධ රටවලින් අතීතයේ ඉඳන්ම සංචාරකයෝ ලංකාවට ආවා. ඊළඟට කියනවා සරතැසටපත් සංචාරකයනට ලක්දිව ඉතා සැපදායක පරිසරයක් ඇති ക്ഷേම භූමියක් විය. දැන් මෙතනත් ආයෙම අර ශිෂ්‍යර කාලේ විස්තර කළා වගේ ക്ഷേම භූමිය කියන එක විස්තර කිරීමක් තමයි මෙතන කරලා තියෙන්නේ. ക്ഷേම භූමියක් කියන්නේ සැපදායක පරිසරයක් තියෙන තැනක් තමයි. එතකොට ക്ഷേම භූමියක් කියන එකක් කියලා ආයිම සැපදායක පරිසරයක් තියෙනවා කියන එකත් කියන්න අවශ්‍ය නැහැ මෙතන. ඒ දෙකෙන් එකක් අපි ගන්නවා. ക്ഷേම භූමියක් කියලා කෙටි යෙදුමක් තියෙන නිසා අපි එතන ඍජුවම ക്ഷേම භූමියක් කියලා ගන්නවා. එතන ඔන්න අපි කොටස් ටික අනවශ්‍ය ටික අයින් කරා. ඔය හිමෙන් ගොඩබිම වැහිලා යන එක, ශීත ප්‍රදේශ කෙරෙත් පියාඹා එන පක්ෂීන් පරිද්දෙන් වගේ උපමා පාවිච්චි කරලා තියෙන එක. ඊට පස්සේ අර ග්‍රීසිය, රෝමය, අරාබිය වගේ එක එක රටවල් වල නම් දීලා තියෙන එක අපි කෙටි කරගත්තා ලෝකේ නම් දෙසින් කියලා. ඊට පස්සේ සැපදායක පරිසරයක් තියෙන ക്ഷേම භූමියක් කියන එක ക്ഷേම භූමියක් කියලාම ගන්නවා. ඔන්න ඔය කොටස් ටික එකතු කරලා අපිට කියන්න පුළුවන් ශිෂ්‍යව කාලේ ළඟා වෙනකොට දැන් මම මේ කතා කරන භාෂාවෙන් කිව්වට ඔයා මේක ලිඛිත භාෂාවෙන් ලියන්න ඕනේ. හරිද? ඒත් අපිට මේක කියන්න පුළුවන් ශිෂ්‍යර කාලය ළඟා වෙනකොට අතීතේ ඉඳන්ම ලෝකේ නම් දෙසින් ආපු සංචාරකයින්ට ලංකාව ക്ഷേම භූමියක් වුණා. මම මේ කියන්නේ මේ කතා කරන භාෂාවෙන්. ඔය අයක ලිඛිත භාෂාවෙන් තමයි ලියන්න ඕනේ. එතන ඔන්න අපේ තනි වාක්‍ය විදිහට ලියන්න පුළුවන්. ඔක ලිඛිත භාෂාවෙන් කිව්වොත් ශිෂ්‍යර කාලය ළඟා වෙද්දී අතීතයේ පටන් ලොව නන්දසින් පැමිණි සංචාරකයින්ට ලක්දිව ക്ഷേම භූමියක් විය කියලා තනි වාක්‍ය ලියන්න පුළුවන්. මතකතුව වාක්‍ය ලියුණාට පස්සේ අවසානයේ තිතක් තියන්නත් ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් ලියවම අවසානයේ තිතක් තියෙනවා. නැවතීමේ තිත. හරිද? ඒතර ඔය විදිහට තමයි ප්‍රධාන අදහස කෙටි කරලා ලියන තනි වාක්‍ය ලියන්නේ. එතකොට ඔතන තව කියනවා තද කළු අකුරෙන් මුද්‍රිත යෙදුම් වලට විවරණයකුත් ඉල්ලනවා. ക്ഷേම භූමියක් තමයි තද කළු කරලා තියෙන්නේ. මොකද්ද ക്ഷേම භූමියක් කියන්නේ? මතක තියාගන්න. අර්ථ විවරණයක් කියලා කියන්නේ ඒකට නිකම් සමාන පදයක් ලියන එක නෙවෙයි. අර්ථ විවරණයක් කියලා කියන්නේ අර්ථය පැහැදිලි කිරීමක්. හරිද? එහෙනම් ඔන්න තනි වාක්‍යයෙන් ලිවීම එක ප්‍රශ්න කොටසක් තමයි, එක ප්‍රශ්නාකෘතියක් තමයි ඕක. ප්‍රධාන අදහස පුළුවන් තරම් කෙටි කරන එක. මේ විදිහේ තව වෙනස් ප්‍රශ්නාකෘති දෙකක් තියෙනවා විස්තරාත්මකව සාකච්ඡා කරමු.
දෙවෙනි ආකාරය තමයි මෙන්න මේක. ඒ කියන්නේ ගැළපෙන වර්ණ තේරීම. මත තමයි උචිත විකල්ප තේරීම. අද සඳහන් එක් පාඨයේ අවසානයේ 1 2 3 යනුවෙන් ප්‍රකාශ 3ක් ඇත. මෙයින් කවර ප්‍රකාශයක් පාඨයට වඩාත් ගැළපේදැයි දක්වන්න. නිදර්ශනයක් වශයෙන් පාඨයේ අවසානයේ දක්වා ඇති ප්‍රකාශ අතුරින් පාඨයට වඩාත් ගැළපෙතයි ඔබ සිතන්නේ. පළවෙනි ප්‍රකාශයෙන් නම් ඔබගේ පිළිතුර විය යුත්තේ වරහන් ඇතුලේ තමයි ප්‍රශ්නාංකේ දාන්න තියෙන්නේ. රෝම ඉලක්කම් වලින් දාන්න තියෙනවා. එතකොට මෙන්න මේවා හරි වැදගත්. අවබෝධයේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ අවබෝධය කියලා මනින්නේ ඔයාට දෙන යමක් ඔයා තේරුම් ගන්න විදිහයි මනලා බලන්නේ. සමහර වෙලාවට මෙහෙම උත්තරේ අදාළ අංකේ ලියන්න දුන්නම සමහර ළමයි මොකද කරන්නේ ඉරක් අඳිනවා. සමහර ළමයි මොකද කරන්නේ දැන් මේක උඩින් දීලා තියෙන එක මොනවා හරි හින්දු අරාබි ඉලක්කම් වලින් නම් දීලා තියෙන්නේ. ඒ මතකින් ඔයා මේකත් 1ද 2ද 3ද කියන එක හින්දු අරාබි ඉලක්කම් වලින්ම ලියනවා. අන්න එහෙම දේවල් වෙන්න බෑ. දැන් සමහරලාට අවබෝධ පේපර් එකට අපි හොඳට ලියලා එනවා. හැබැයි ලකුණු නැහැ. ඔන්න ඕව තමයි හේතුව. එතකොට හරියට ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් වරහන් ඇතුලේ තමයි මේ රෝම ඉලක්කම දාන්න තියෙන්නේ. පැහැදිලිද මේ පොඩි කාරණා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ උචිත විකල්ප තෝරනකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒ තමයි සමහර වෙලාවට මේ පාඩේ කියවලා උත්තර ටික කියවලා බලනකොට සමහර වෙලාවට උත්තර 3ක් දෙන්න පුළුවන්. සමහර වෙලාවට උත්තර 4ක් දෙන්න පුළුවන්. එතනදී දැන් කියවලා බලනකොට අපිට හිතෙනවා දීලා තියෙන උත්තර ඔක්කොම හරි වගේ. දීලා තියෙන ඔක්කොම උත්තර හරි වගේ. එතකොට මතක තියාගන්න එහෙමද සමහරලාට දීලා තියෙන උත්තර වලින් දෙකක්ම හරි වගේ. ඡේදෙට ගැලපෙනවා වගේ. එතනදී ඒ වලිනුත් වඩාත්ම ගැලපෙන එක. වැඩිපුරම ගැලපෙන්නේ මොකද්ද? ඡේදයේ සමස්ත අදහසට ගැලපෙන්නේ මොකද්ද කියන එක අපි තෝරගන්න ඕනේ. අන්න ඒ හින්දා මුලින්ම ඔයා කරන්න ඕනි ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. ඊළඟට මෙන්න මේ දීලා තියෙන ඡේදය හොඳට කියවන්න. කියවලා මේ ප්‍රකාශන තුනම කියවනකම් ඔයා පිළිතුරක් තෝරන්න එපා. සමහරවිට පළවෙනි ප්‍රකාශනයේ කියවම ප්‍රකාශනයේ හරි වගේ තේරෙනවා. ඔයා පළවෙනි එක තෝරනවා. හැබැයි උත්තරේ ඒක නෙවෙයි. ඒ හින්දා 1 2 3 දීලා තියෙන ප්‍රකාශන ඔක්කොම කියවනකම් ඔයා පිළිතුරක් තෝරන්න එපා. මේකට පිළිතුරක් තෝරපු කවුරු හරි ඉන්නවා නම් කියන්න බලන්න. උත්තරේ දාන්න බලන්න chat එකට. 1ද 2ද 3ද. දැන් මේකේ තියෙන්නේ බොහෝ දියුණු රටවල් සියාර්ථකයන් තුල ඉල්ලුම ඉහළ නැංවීම සඳහා අකණ්ඩ උත්සාහයන් දරන අතරතුර ගෝලීය මූල්‍ය වෙළඳපොළවල පැවති අසීරුතා හේතුවෙන් ඇති වූ බලපෑම මැද්දේ උවද නැගියන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් තුල ගෙවුම් තුලන තත්ත්ව රාජ්‍ය මූල්‍ය තත්ත්ව සහ ආයෝජන ක්‍රියාකාරකම් යන සාධක මත පදනම්ව විවිධ ආර්ථික වර්ධන හා විනිමය අනුපාතික ප්‍රවණතා පිළිබිඹු කළේය. खनिज तेल නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් විසින් සිය නිෂ්පාදනය සීමා කිරීම සඳහා එළඹි ගිවිසුම හේතුවෙන් වසර තුලදී खनिज तेल මිල ගණන් ක්‍රමයෙන් ඉහළ ගියේය. දැන් හරි කමක් නැහැ බලන්න උත්තරයක් දාන්න මේකට. දැන් විභාගෙදී ඔයාට පිළිතුරක් තෝරන්න ලොකු වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් උත්තර ලියපු නැති අය දැන් හරි බලන්න උත්තරයක් දාන්න බලන්න. දෙක තෝරලා තියෙනවා. අනිත් එක මොකද කියන්නේ? හැමෝම උත්තරයක් දාන්න බලන්න මේකට. හරි බලමු මේක. මම 3 ඉඳන් එන්නන්නේ. තුන්වෙනි ප්‍රකාශනය කියන්නේ සිය ආර්ථිකයන් තුල ඉල්ලුම ඉහළ නැංවීම සඳහා බොහෝ දියුණු රටවල් දරූ අකණ්ඩ උත්සාහයන්හි අසීරුතාවක් ඇති වූයේ ගෝලීය මූල්‍ය වෙළඳපොළ අසීරුතා හා බලපෑම් හේතුවෙනි කියලා. මේ ඡේදෙදී මේ කියන කාරණාව මුලින්ම තේරුම් ගන්න මෙතන කතා කරන බොහෝ දියුණු රටවල් සිය ආර්ථිකයන් තුල ඉල්ලුම ඉහළ නැංවීම සඳහා අකණ්ඩ උත්සාහයන් දරන අතරතුර එතකොට හොඳට තේරුම් ගන්න බොහෝ දියුණු රටවල් ගැන කතා කරන්නේ ඔන්න ඔතන විතරමයි. මෙතනින් පස්සේ කතා කරන්නේ දියුණු රටවල් ගැන නෙවෙයි. මොකද මෙන්න මෙතන කොමාවක් දාලා
තමයි ඉතින් එහාට යන්නේ. මතක තියාගන්න මේ පේපර් එකේදී කොමාව වගේ විරාම ලකුණක් හින්දා එක අකුරක් නිසා අපි තේරුම් ගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතනත් ඒ වගේ. දැන් මහර දෙනෙක් මේක තේරුම් ගන්න විදිහ තමයි සමස්ත ඡේදෙම කතා කරන්නේ බොහෝ දියුණු රටවල් ගැන නෑ. මෙන්න මේක කොටසේ විතරයි දියුණු රටවල් ගැන කතා කරලා තියෙන්නේ. බොහෝ දියුණු රටවල් සිය ආර්ථිකයන් තුල එල්ලුඹ ඉහළ නැංවීම සඳහා අකණ්ඩ උත්සාහයක් දරන අතරතුර මොකද්ද වෙලා තියෙන්නේ? ගෝලීය මූල්‍ය වෙළඳපොළවල පැවති අසීරුතා හේතුවෙන් ඇති වූ බලපෑම මැද්දේ උවද නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් තුළ දෙවුම් තුලන තත්ත්ව, රාජ්‍ය මූල්‍ය තත්ත්ව සහ ආයෝජන ක්‍රියාකාරකම් යන සාධක මත පදනම් වෙන විවිධ ආර්ථික වර්ධන හා විනිමය අනුපාතික ප්‍රවණතා පිළිබිඹු කරලා තියෙනවා. ඒ කතා කරන්නේ බොහෝ දියුණු රටවල් ගැන නෙවෙයි නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික ගැන. ඊට පස්සේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් විසින් තේ නිෂ්පාදනය සීමා කරන්න එළඹුණු ගිවිසුම් නිසා වසර තුලදී ඛනිජ තෙල් මිල ගණන් ක්‍රමයෙන් ඉහළ ගියා කියලායි දීලා තියෙන්නේ. එතකොට තුන්වෙනි ප්‍රකාශනය කියන කතාව බලන්න. ප්‍රිය ආර්ථිකයන් තුළ ඉල්ලුම ඉහළ නැංවීම සඳහා බොහෝ දියුණු රටවල් දරූ අකණ්ඩ උත්සාහයන්හි අසීරුතාවක් ඇති වූයේ ගෝලීය මූල්‍ය වෙළඳපොළ අසීරුතා හා බලපෑම් හේතුවෙනි. එතකොට එහෙම උනේ බොහෝ දියුණු රටවල් වල නෙවෙයි. බලන්න මොකේද එහෙම උනේ කියලා. ගෝලීය සංවර්ධනය වෙමින් පවතිනවා. අන්න හරි. එහෙම උනේ මෙතන කියනවා මේ ගෝලීය මූල්‍ය වෙළඳපොළවල පැවති අසීරුතා හේතුවෙන් ඇති වූ බලපෑම මැද්දේ උවද නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් තුළ දෙවුම් තුලන තත්ත්ව, රාජ්‍ය මූල්‍ය තත්ත්ව සහ ආයෝජන ක්‍රියාකාරකම් කියන සාධක මත පදනම් වෙලා යාලා විවිධ ආර්ථික වර්ධන හා විනිමය අනුපාතික ප්‍රවණතා පිළිබිඹු කළා. එතකොට එහෙම උනේ බොහෝ දියුණු රටවල් වල නෙවෙයි. එහෙම සිද්ධ උනේ නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික වල. දැන් බලන්න දැන් අපි මේක කියවගෙන කියනනම් අපි මේ තුන්වෙනි ප්‍රකාශනය හරි කියලා ගන්නවා. හැබැයි මෙතන කමාවෙන් පස්සේ ඉතින් එහාට කතා කරලා තියෙන්නේ මේ නැගී එන වෙළඳපොළ. ඒ වගේම මේ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික ගැන තමයි කතා කරලා තියෙන්නේ. එතකොට තුන්වෙනි ප්‍රකාශනය ගන්න බෑ. එහෙම එකක් කියන්නේ. දෙක බලන්න. බොහෝ දියුණු රටවල් විවිධ ආර්ථික වර්ධන හා විනිමය අනුපාතික ප්‍රවණතා පිළිබිඹු කළේ ගෝලීය මූල්‍ය වෙළඳපොළ තුල පැවති අසීරුතා හේතුවෙන් ඇති වූ බලපෑම් මැද්දේය. දැන් කියන්නකෝ දෙවෙනි ප්‍රකාශනයේ හරිද වැරදිද? වැරදි නම් මොකක්ද ගැටලුව? කියන්න බලන්න. ඒකේ එක කොටසයි හරි නේද? එක කොටසයි හරි. මොකක්ද ඒකේ හරි කොටස? දැන් එතනත් බලන්නකෝ. ඔක්කොම වැරදි. ඔක්කොම වැරදි. බොහෝ දියුණු රටවල් ගැන එතන කතා කරලා තියෙන්නේ නේ. බොහෝ දියුණු රටවල් විවිධ ආර්ථික වර්ධන හා විනිමය අනුපාතික ප්‍රවණතා පිළිබිඹු කළේ ගෝලීය මූල්‍ය වෙළඳපොළ තුල පැවති අසීරුතා නිසා ඇති වෙච්ච බලපෑම් මැද්දේලු. එහෙම කළේ බොහෝ දියුණු රටවල්ද? නෑ. නෑ එහෙම. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් නැගී එන වෙළඳපොළ. අන්න හරි. දැන් අපි මෙතන ඔහේ මේ කමාවක් ගණන් ගන්න නැතුව ඔහේ දිගට කියවගෙන ගියොත් තමයි ওই ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා අපි මේ සිංහලවල මේක කියවනකොට කමාවක් තියෙන තැන්, තිතක් තියෙන තැන්, වරහන් කරලා තියෙන තැන් හරි පරිස්සමට කියවන්න. බොහෝ දියුණු රටවල් නෙවෙයි මෙහෙම උනේ. නැගී යන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් තමයි මේ විවිධ ආර්ථික වර්ධන හා විනිමය අනුපාතික ප්‍රවණතා මේ ගෝලීය මූල්‍ය වෙළඳපොළ තුල තිබිච්ච අසීරුතා මැද්දේ උනත් පිළිබිඹු කළේ. ඒක පැහැදිලිද? එහෙනම් දෙවෙනි ප්‍රකාශනෙත් වැරදි. පැහැදිලිවම 2 සහ 3 කියන ප්‍රකාශන වැරදි. අර්ථයෙන්ම අදහසින්ම වැරදි. එතකොට 2 සහ 3 අපිට අයින් කරන්න පුළුවන්. ඒ අයින් කරන්න හේතුව තමයි මෙතන බොහෝ දියුණු රටවල් නෙවෙයි
මෙතනත් බොහෝ දියුණු රටවල් නෙවෙයි මෙහෙම උනේ. දැන් පළවෙනි ප්‍රකාශනය බලන්න. ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් ගිවිසුම් වලට එළඹීමත් සිය නිෂ්පාදනය සීමා කිරීමත් සිදු නොකළේ නම් තෙල් මිල ගණන් ඉහළ නොයන්නට ඉඩ තිබින. දැන් ඕක ගැන මොකද හිතෙන්නේ? දැන් 2යි 3යි වැරදි නිසා එක හරියනව නෙවෙයි. පළවෙනි ප්‍රකාශනය ගැන මොකද හිතෙන්නේ ඔයාලට? ඇයි ඒක නිවැරදි වෙන්නේ? මතක තියාගන්න විභාගෙදී අපිට ඔය ඡේද ඇතුලේ පේන්න ඍජුවම පේන්න තියෙන දේවල් ප්‍රශ්න විදිහට දෙන්නේ නැහැ. පැහැදිලිවම පේන්න තියෙන එකක් අර මේ සාමාන්‍ය ඡේද ප්‍රශ්නවල වගේ ඡේදේ පෙනි තියෙන උත්තර අපිට දෙන්නේ නැහැ. අපි අවබෝධය කියලා කියන්නේ ඒක හොඳට ගැඹුරින් මේක කියවලා තේරුම් අරගෙන උත්තර ලියන එක. අවබෝධයෙන් උත්තර ලියන එක. පළවෙනි ප්‍රකාශනයේ ඇයි නිවැරදි වෙන්නේ? දැන් ඔහොම එකක් කියලා නෑනේ අපිට ඍජුව පේන්නේ නෑ. තෙල් මිල ගණන් ඉහළ නොයන්න ඉඩ තියෙනවා කියන එක ගැන කිසිම සඳහනක් නෑ උතන. තෙල් මිල ගණන් ක්‍රමයෙන් ඉහළ ගියා කියලා දීලා තියෙනවා. එහෙම නොයන්න ඉඩ තිබුණා කියන එක ගැන ඍජුව දීලා නෑ. හැබැයි අහලා තියෙනවා. මොකද ඒ අදහස තියෙනවා ඡේදයක. ඒ අදහස තියෙනවා. ඔව්. මෙතන කියනවානේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් විසින් සිය නිෂ්පාදන සීමා කරන්න එළඹුණු ගිවිසුම් නිසා වසර තුලදී ඛනිජ තෙල් මිල ගණන් ක්‍රමයෙන් ඉහළ ගියා. දැන් හිතන්න ඇයි වසර තුලදී ඛනිජ තෙල් මිල ගණන් ක්‍රමයෙන් ඉහළ ගියේ? එහෙම උනේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් මොකද කළේ? තමන්ගේ නිෂ්පාදනය සීමා කරන්න ගිවිසුම් වලට එළඹුණා. අන්න එහෙම ඒ රටවල් නිෂ්පාදනය කරන්න තමන්ගේ නිෂ්පාදන සීමා කරන්න ගිවිසුම් වලට එළඹුණ නිසා වසර තුලදී ඛනිජ තෙල් මිල ගණන් ක්‍රමයෙන් ඉහළ ගියා. එතකොට මේ ඛනිජ තෙල් මිල ගණන් ක්‍රමයෙන් ඉහළ යන්න හේතුව උනේ මොකද්ද? අර ප්‍රධාන රටවල් එයාලගේ නිෂ්පාදනය සීමා කරන්න ගිවිසුම් වලට එළඹුණ එක තමයි අරකට හේතුනේ. තෙල් මිල ඉහළ යන්න හේතු උනේ. දැන් උපකල්පනයක් දෙනවා පළවෙනි ප්‍රකාශනයේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් ගිවිසුම් වලට එළඹීම තේ නිෂ්පාදනය සීමා කිරීම සිදු නොකළේ නම් තෙල් මිල ගණන් ඉහළ නොයන්නට ඉඩ තිබින. ඍජුවම කියන්නේ තෙල් මිල ගණන් ඉහළ යන්නේ නැහැ කියන එක ඍජුවම දීලා නැහැ. එහෙම නොයන්න ඉඩ තිබුණා කියලායි කියන්නේ. හරිනේ. දැන් මෙතන කියනවා තෙල් මිල ඉහළ ගියේ අර ප්‍රධාන රටවල් නිෂ්පාදනය සීමා කරන්න ගිවිසුම් වලට එළඹුණ නිසා තමයි එහෙම උනේ. එතකොට උපකල්පනයක් කරනවා. ඒ ප්‍රධාන රටවල් තමන්ගේ නිෂ්පාදනය සීමා කළේ නැත්තම් සහ ගිවිසුම් වලට එළඹුණේ නැත්තම් අර තෙල් මිල ඉහළ නොයන්න ඉඩ තිබුණා. එහෙම වෙන්න ඉඩක් තිබුණා. එතකොට ඔය අදහස අපිට ගන්න පුළුවන්. ඍජුවම දීලා නැහැ ඉහළ යන්නේ නැහැ කියලා. එහෙම වුණා නම් ප්‍රශ්නයක්. අවිනිශ්චිතයි. අපි දන්නේ නැහැ. ඍජුවම කිව්වනම් ඉහළ යන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි කියන්නේ. ඉහළ නොයන්නට ඉඩක් තිබුණා. හරිනේ අපිට එහෙම හිතන්න පුළුවන් ඉඩක් තියෙනවා. ඒක නිසා නම් එහෙම උනේ. ඒක නොවුන නම් එහෙම නොවෙන්න ඉඩක් තියෙනවා කියලා අපිට අදහස දෙනවා ඡේදයෙන්. අන්න එතකොට 2 සහ 3 ඍජුවම වැරදි කියලා අයින් කරන්න පුළුවන්. එතකොට අපිට මේකට වඩාත්ම ගැළපෙන ප්‍රකාශනයේ විදිහට පළවෙනි ප්‍රකාශනයේ තෝරගන්න පුළුවන්. ඒතර ඔයාලගේ ගැසට් එකේ පැහැදිලිවම දීලා තියෙනවා මේ පාට කිහිපයක් දීලා වඩාත්ම ගැළපෙන පාඩය තේරීම. ඒ කියන්නේ මේ ගැළපෙන වර්ණ එහෙම නැත්නම් මේ උචිත විකල්ප ඔයාලට විභාගෙදී අවබෝධයේ පේපර් එක ඇතුලේ බලා ගන්න පුළුවන්. එතෙන්දී ඔයා කරන්න ඕනේ දේ තමයි මේකේ තියරි කොටස. තියරි එක මොකක්ද කියන එක දැන් මේ විදිහට දීලා තියෙන ප්‍රකාශන කොහොමද ඡේදෙත් එක්ක බල අනවශ්‍ය දේවල් අයින් කරන්නේ? කොහොමද මේකට ගැළපෙන කියන එක තෝරගන්න කියන එක හරියට ඔක අවබෝධ කරගත්තම පොඩි තියරි කොටසක් නේ දැන් ඔක ඇතුලේ තියෙන්නේ. ඒක හරියට තේරුම් ගත්තම මේ ප්‍රශ්න ආකෘතිය එයාට එහෙම සංකීර්ණ ප්‍රශ්න කොටසක් නෙවෙයි පැහැදිලි ගැටීජෝම උත්තරයක් ගන්න පුළුවන් තැනක්. හරි. එතන ප්‍රශ්නයක් නැත්නම් ඊළඟට මෙන්න මේ. එතන මේ තියෙන්නේ මේ විභාග ප්‍රශ්න මට විභාගෙ මොකද්ද කියලා මේකේ මතක නැහැ. මේකත් මේ විභාගිකදී අවබෝධ පේපර් එක ඇතුලේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න කොටසක්. මෙතෙන්දී දීලා තියෙන්නේ මේ
ඔයාට ඡේද කොටසක් දීලා ওই ඡේද කොටස ආශ්‍රයෙන් බහුවර්ණ විදිහට ප්‍රශ්න එන්න පුළුවන්. දැන් මෙතන කියනවා පහත දැක්වෙන පාඩය කියවා අයන්නේ සිට ඕතෙක් දී ඇති එක් එක් ප්‍රකාශයට වඩාත් ගැළපෙන වර්ණය තෝරා ඊට අදාළ අංකය ඒ ප්‍රකාශනයේ ඉදිරියේ වරහන තුල දී ඇති තිත්තිර මත ලියන්න. එතකොට දැන් මේ වගේ සමහර වෙලාවට පොඩි ඡේද වෙන්න පුළුවන්. සමහරවිට හරි දිග ඡේද දෙනවා. දැන් ඔයාලට මේ ඔය පේපර් එකේ ඕනේ තව නිශ්චිත ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒකේ බලන්න මේ ඡේදය හරි දිගයි. එතකොට කොච්චර දිග සංකීර්ණ ඡේදයක් ආවත් ඔයාට පුළුවන් වෙන්න ඕනි මේ කොහොමද මෙහෙම දිග ඡේදයක් එහෙම නැත්නම් සංකීර්ණ ඡේදකදී අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න කියන එක මේට පුරුදු වෙන්න ඕනි ඉතින්. දැන් මේකේ ඔය ඡේදයේ ආශ්‍රයෙන් බහුවර්ණ ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. පළවෙනි එක විදිහට අහනවා මේ නාට්‍යයේ කාල්පනික අවස්ථා සැබෑ ලෝකයේදී ඇතිවෙන අවස්ථා බවට පත් කිරීමට ළමයින් දැනගත යුතු වන්නේ. එතකොට දැන් මේකට උත්තරයක් ගොනු කරන්න කලින් ඔයා මේ ඡේද කියවලා තියෙන්න ඕනි. එතකොට අපි ඡේද මන්ද කියවලා බලන්න ඕනේ මොකද්ද මේ ඡේද තියෙන්නේ කියන එක. මේ උත්තර ලියපු කවුරු හරි ඉන්නවනම් උත්තරයක් දාන්න බලන්න. නාට්‍යයේ කාල්පනික අවස්ථා සැබෑ ලෝකයේදී ඇතිවන අවස්ථා බවට පත් කරන්න ළමයි දැනගන්න ඕනේ පෞරුෂය වඩා හොඳින් ප්‍රකාශ කිරීමයි සමාජය කෙරෙහි වැඩියෙන් බලපෑම් කළ හැකි බව තේරුම් ගැනීමයි වඩාත් ඵලදායී ලෙස තම අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ග තමන් සතුව ඇති බව අවබෝධ කර ගැනීමයි නාට්‍යාකාර කියවීම පුළුල් කිරීමයි. මොකද තේරුවේ? තුන තෝරලා තියෙනවා. තුන කියන්නේ වඩාත් ඵලදායී ලෙස තම අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ග තමන් සතුව ඇති බව අවබෝධ කර ගැනීමයි. හරි බලමු. මෙන්න මෙතන කියනවා අපි බලන්න. නාට්‍යයේ ඇති කාල්පනික අවස්ථා සැබෑ ලෝකයේදී ඇතිවන අවස්ථා බවට පත් කිරීමට ළමයි අනුක්‍රමයෙන් ඉගෙන ගනිත්ම. අන්න බලන්න වෙන දේ. තම අදහස් ප්‍රකාශ කිරීමේ වඩා ඵලදායී මාර්ග තමන් වෙත ඇති බවත් එමගින් මෙන්න මේක හරි විශේෂයි මෙතන. එමගින් තමන්ගේ පෞරුෂය වඩා හොඳින් ප්‍රකාශ කිරීමෙන් සමාජය කෙරෙහි වැඩියෙන් බලපෑ හැකි බවත් ඔවුන්ට දැනගන්නට ලැබේ. දැන් ඔයාලා උත්තර කියවලා බලනකොට මෙතන කියනවා පෞරුෂය ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ සමාජය කෙරෙහි වැඩියෙන් බලපෑ හැකි බව බලපාන්න පුළුවන් කියන එක ගැන කතා කරලා තියෙනවා. ඊට පස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ වඩා ඵලදායී මාර්ග තමන් වෙත ඇති බව කියන කතාව දීලා තියෙනවා. ඒකට මේ උත්තර ටික බලනකොට ඔයාට හිතෙනවා 1 2 3 මේ තුනම හරි වගේ. නාට්‍යකාර කියවීම ගැන උඩ කතා කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ තැනකදී 1 2 3 4 ඔයාලා එහෙට මෙහෙට යනවා. මොකද්ද මේ ඔක්කොම දීලා තියෙනවානේ. මේක හරියට කියලා තේරුම් ගන්න මෙතන කියනවා මේ නාට්‍යයේ ඇති කාල්පනික අවස්ථා සැබෑ ලෝකයේදී ඇතිවෙන අවස්ථා බවට පත් කිරීමට ළමයි අනුක්‍රමයෙන් ඉගෙන ගනිත්ම. මොකද වෙන්නේ? තම අදහස් ප්‍රකාශ කිරීමේ වඩා ඵලදායී මාර්ග තමන් වෙත ඇති බවත් කොමාවක් දාලා එමගින් මුලින්ම සිද්ධ වෙන්නේ මොකද්ද? මුලින්ම සිද්ධ වෙන්නේ නාට්‍යයේ තියෙන කාල්පනික අවස්ථා සැබෑ ලෝකයේදී ඇතිවෙන අවස්ථා බවට පත් කරන්න ළමයි අනුක්‍රමයෙන් ඉගෙන ගන්නකොටම මොකද්ද වෙන්නේ? තම අදහස් ප්‍රකාශ කිරීමේ වඩාත් ඵලදායී මාර්ග තමන් වෙත තියෙන බව දැනගන්නවා. ඊට පස්සේ අන්න ඒකෙන් පස්සේ තමයි අනිත් දේවල් වෙන්නේ. ඒකනේ මෙතන එමගින් කියලා දීලා තියෙන්නේ. එමගින් කියන්නේ ඊට කලින් කිව්ව එක. මොකක්ද ඊට කලින් කිව්වේ? තම අදහස් ප්‍රකාශ කිරීමේ වඩා ඵලදායී මාර්ග තමන් වෙත ඇති බව දැනගන්න එක. ඒකෙන් පස්සේ තමයි අනිත් කිව්ව කාරණා දෙක සිද්ධ වෙන්නේ. එහෙනම් මුලින්ම මොකද්ද සිද්ධ වෙන්නේ? තම අදහස් ප්‍රකාශ කිරීමේ වඩා ඵලදායී මාර්ග තමන් වෙත ඇති බව දැනගන්නවා. ඊට පස්සේ තමයි අනිත් දේවල් සිද්ධ වෙන්නේ.
එතකොට පෞරුෂය වඩා හොඳින් ප්‍රකාශ කරන්නේ සමාජයේ කෙරෙහි වැඩියෙන් බලපෑම් කළ හැකි බව තේරුම් ගන්නේ මෙන්න මේක උනාට පස්සේ. ඕක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. එහෙනම් 3 තමයි උත්තරේ. ඕක සිද්ධ වුණාට පස්සේ තමයි අර කලින් තියෙන 1 සහ 2 සිද්ධ වෙන්නේ. මෙතන උතන තියෙන මේ දේ තමයි අර ඍජු සම්බන්ධතා සහ වක්‍ර සම්බන්ධතා කියන එක. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේ අවබෝධ කොටසේදී ඔයාලා ඍජු සහ වක්‍ර සම්බන්ධතා ඊට අමතරව සම්බන්ධතා වර්ග කීපයක් තියෙනවා. එතනදී හරි වැදගත් සම්බන්ධතා කොටස හරියට තේරුම් ගන්න එක. ඉතින් මම චුට්ටක් මතක් කරන්නම්. දැන් මෙන්න මෙතනදී අවශ්‍ය වෙන දේ තමයි අපිට ඍජු සහ වක්‍ර සම්බන්ධතාවක් කියන්නේ මොකක්ද කියන එක. ඒ උදාහරණයක් ගත්තොත් අපි මෙන්න මෙහෙම එකක්. අපි දුම්බීමෙන් පිළිකා ඇති වේ. ඊළඟට අපි ගමු පිළිකා නිසා මරණය සිදු වේ. හරිද? දැන් මෙතනදී දුම්බීමයි පිළිකා ඇතිවීමයි කියන අවස්ථා දෙක ගමු. දුම්බීමයි පිළිකා ඇතිවීමයි. මේ දෙක අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද? දුම්බීම නිසා පිළිකා ඇති වෙනවා. ඍජු සම්බන්ධයක් නේ. මේ දෙක අතර තියෙනවා ඍජු සම්බන්ධයක්. හරි. එතකොට දුම්බීමයි පිළිකා ඇතිවීමයි අතර තියෙන ඍජු සම්බන්ධයක්. ඊළඟට ගත්තම පිළිකා නිසා මරණය ඇතිවීම අතර තියෙන මේ දෙක අතර තියෙන ඍජු සම්බන්ධයක්. මේ දෙක අතර තියෙන ඍජු සම්බන්ධයක්. මම කියන්න ඔයාගෙන් අහුවොත් මේ දුම්බීම නිසා මරණය ඇතිවීම අතර තියෙන මොන සම්බන්ධයක්ද? මේ දුම්බීම නිසා මරණය ඇතිවීම අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද? වක්‍ර සම්බන්ධය. වක්‍ර සම්බන්ධය. මේ දෙක අතර තියෙන දුම්බීම නිසා පිළිකා ඇති වෙනවා. පිළිකා නිසා මරණය ඇති වෙනවා. එතකොට මෙන්න මේ දුම්බීම නිසා මරණය ඇතිවීම අතර තියෙන්නේ වක්‍ර සම්බන්ධය. ඔය දෙක අතර තියෙන්නේ වක්‍ර සම්බන්ධය. දැන් ඔය ප්‍රශ්නේ තොන් ඔය තියරි එක තමයි පාවිච්චි වෙන්නේ. එතකොට ආයේ පේපර් එකට આવුතින් හරි පේපර් එක පේනවා නේද? මෙතනත් අන්න ඒ වගේ. එතකොට මුලින්ම සිද්ධ වෙන්නේ අර නාට්‍යයේ තියෙන කාල්පනික අවස්ථා සැබෑ ලෝකයේ ඇති වෙන අවස්ථා බවට පත් කරන්න ළමයි අනුක්‍රමයෙන් ඉගෙන ගන්නකොටම සිද්ධ වෙන්නේ මොකද්ද? අදහස් ප්‍රකාශ කිරීමේ වඩා ඵලදායී මාර්ග Taman වෙත තියෙන බව දැනගන්නවා. ඊට පස්සේ තමයි අනිත් දේවල් සිද්ධ වෙන්නේ. ඒතර ඍජු සම්බන්ධය තියෙන අන්න අර දෙක අතරේ එකට උත්තරේ අංක 3. පැහැදිලිද? 3 තමයි ඒකේ පිළිතුර විදිහට ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකේ ගැටලු තියනවාද? එතන සම්බන්ධතාව ගැන අපි කතා කරනවා. සම්බන්ධතා වර්ග කීපයක් තියෙනවා. එතන සම්බන්ධතාව ගැනත් ඔයා අදහස තියාගන්න ඕනි මේ පේපර් එකට උත්තර ලියනකොට. හැම ඔය වගේ ඡේද කොටසක් දීලා ඒ ඡේද කොටස ආශ්‍රයෙන් බහුවර්ණ ප්‍රශ්න අපිට විභාගෙදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවබෝධයේ පේපර් එකේදී. ඒකේ මොනවද තියෙන ගැටලු? ඔය වගේ ප්‍රශ්න ආකෘති අපි ඉස්සරහට විස්තරාත්මකව සාකච්ඡා කරනවා. මේකත් විභාගකදී ආපු ප්‍රශ්නයක් විභාග ප්‍රශ්නයක් මේක. ඔය වගේ තව ඉස්සරහ තියෙනවා මේ සම්බන්ධතාව ගැන අහලානේ. ප්‍රතිෂේධාත්මක සම්බන්ධතා, සමීපස්ස සම්බන්ධතා, වක්‍ර සම්බන්ධතා, හේතුඵල සම්බන්ධතා. සම්බන්ධතා ගැන දැනුවත් තියෙන එක හරි වැදගත්. ඊළඟට තියෙනවා මේ අර්ථ විවරණ සැපීම කියන එක ඔයාලගේ ගැසට් එකේ පැහැදිලිවම දීලා තියෙනවා.
විවරණ. අර්ථ විවරණයක් කියලා කියන්නේ තේරුම් ගන්න අදහස පැහැදිලි කිරීමක්. විවරණයක් කියන්නේ පැහැදිලි කිරීමක්. එතකොට අර්ථය පැහැදිලි කිරීමක් තමයි මෙතනදී ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේකත් විභාග ප්‍රශ්නයක්. දැන් ඔයාට මේක ටිකක් පැහැදිලි කරගන්න ඔයාට ඡේදයක් දීලා තියෙනවා. ওই ඡේදේ කියවගෙන යද්දී ඔයාට වචන කීපයක් දීලා තියෙනවා. ඒ වචන වල අර්ථ විවරණේ තමයි ඉල්ලන්නේ. එතකොට ඕකේ දීලා තියෙන ඡේදේ හොඳට කියවලා බලන්න. එතකොට සමහර වෙලාවට උත්තරේ දන්නේ නැති වුණොත් ඔයාට ওই වචන වලට අදහසක් ගොනු කරගන්න හැකියාව ලැබෙනවා. කියන්න බලන්න පුරාවෘත්තයන් කියන්නේ මොනවද? දැන් එකපාරටම මේ වගේ තැනකදී වචනේ විතරක් බලලා උත්තරේ මේ අදහස ලියන්න එපා. ඒක දන්නේ නැති එකක් නෝ දන්නේ නැම තමයි. ඒ නිසා පොඩ්ඩක් මේ දන්නේ නැති වචනයක් නම් ඒ පොඩ්ඩක් හොඳට ඒ අදහස තියෙන වාක්‍ය කියවලා බලන්න. මොකද්ද මේ පුරාවෘත්තයක් කියන්නේ? පුරාවෘත්තයන් කියන්න බලන්න. පුරාවෘත්තයක් කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවකට එන නැත්නම් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන පුරාතනයේ සිද්ධ වෙච්ච සිදුවීම් පිළිබඳ කතා නේද පුරාවෘත්තයක්. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙච්ච පුරාතනයේ සිද්ධ වෙච්ච සිදුවීම් පිළිබඳ කතා තමයි පුරාවෘත්තයන් කියලා කියන්නේ. එතකොට මේ මම කියන විදිහට මොකද තියෙන්න ඕනේ? ඔය අදහස් එන විදිහට ඔයාට ලියන්න හැකියාව තියෙනවා. ඊළඟට තියෙනවා අඛණ්ඩව. අඛණ්ඩව කියන්නේ මොකද්ද? නොනවත්ව නොනවත්වා. එතකොට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ලියන්න තියෙන්නේ මෙතන. අඛණ්ඩව කියන එකට අපි කියන්න පුළුවන් කිසිදු බාධාවක් විරාමයක් නැතිව දිගින් දිගට පැවතීම. අඛණ්ඩ කියන වචනයට අපිට අර්ථ විවරණයක් ලියන්න පුළුවන් එහෙම. කිසිම බාධාවක් එහෙම නැත්නම් විරාමයක් නැතුව දිගින් දිගටම පවතින එක. දැන් මම මේක කතා කරන භාෂාවෙන් කිව්වට ලිඛිත භාෂාවෙන් ඒක ලියන්න. ඊට පස්සේ තියෙනවා සංස්කෘතිය. සංස්කෘතිය කියන එකට අර්ථ විවරණයක් කියන්න බලන්න. භාෂාව පැවැත්ම ඒ වගේම භාෂාව පැවැත්ම තව සංස්කෘතිය කියන්නේ මොකක්ද? අපිට කියන්න පුළුවන් මේ ජන සමූහ කියන්නකෝ. ජන සමූහයකින් ඒගොල්ලන් ජීවන රටාව ආකල්ප එතකොට අන්න ඒ වගේ දේවල් නේද? ගොඩක් හොඳයි. ආගම ඒක තමයි. එහෙම හොඳයි. ඒ උත්තරේ හොඳයි. ඒ කියන්නේ කිසියම් ජන සමූහයක් ඓතිහාසිකව ගොඩනගාගත්ත ජීවන රටාව. නේද? කිසියම් ජන සමූහයක් ඓතිහාසිකව ගොඩනගාගත්ත එයාලගේ ජීවන රටාව තමයි මේ සංස්කෘතියක් කියන්නේ. ඒ වගේ අර හොඳ උත්තර කියුණා. ඊළඟට මති මාත්‍රාව බෝධයකට කියන්නේ මොකක්ද? මති මාත්‍රාව බෝධයකට විවිධ අය දක්වන අදහස් විවිධ අය දක්වන අදහස් කියන එක ටිකක් මදි. ඒක පොඩ්ඩක් ඔය වචනේ චුට්ටක් කඩලා බලන්න. මති මාත්‍ර අවබෝධය. වචනේ පොඩ්ඩක් කඩලා කියවන්න. මති මාත්‍ර අවබෝධය. මති මාත්‍ර අවබෝධය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ ප්‍රමාණවත් නෑ. ප්‍රමාණවත් නැති ඊටාම සීමිත අවබෝධය. ප්‍රමාණවත් නොවන ඉතා සීමිත අවබෝධය තමයි මති මාත්‍ර අවබෝධය කියලා කියන්නේ. ප්‍රමාණවත් නැති සීමිත අවබෝධයක්. ඊළඟට පෞරාණිකත්වය කියන්නේ මොකක්ද? පැරණි කාලයට අයත් නේද? පැරණි කාලයට අයිති. පුරාණ ඉකනේ පෞරාණික වෙන්නේ. ඔය ඉක කියලා කියන්නේ ඒකට අයත් කියන එක. නේද? ඉක කියන්නේ ඒකට අයත්. පුරාණ කාලයට අයත් පුරාණික පෞරාණික පෞරාණිකත්වය කියලා කියන්නේ පුරාණ කාලයට පැරණි කාලයට අයත් කියන එක. අයිති කියන එක. අතිශයෝක්තිය කියන්නේ මොකක්ද? අතිශයෝක්තිය පවතින තත්වයට වඩා වැඩියෙන් පෙන්වනවා. ඔව්. නැති දෙයක් අන්න හරි. ඔව් හොඳයි. පවතින තත්වයට වඩා වැඩිපුර කියනවා. මේ අතිශයෝක්ති. ඔය ගුද්දිලකාවේ එහෙම තියෙන අතිශයෝක්ති.
පවතින තත්වයට වඩා ඊට වඩා වැඩිපුර කියනවා අතිශයෝක්ති. දැන් ස්වභාවෝක්ති කියන්නේ මොකද්ද? ඕකේ මම ඉතින් ස්වභාවෝක්ති කියන්නේ. පවතින පවතින තත්ත්වයේ අයින් දක්වන. ඔව් පවතින තත්ත්වය පවතින විදිහට කියනවා. ඇති තත්ත්වය ඇති විදිහට කියනවා. පවතින තත්ත්වය පවතින විදිහට කියනවා. ස්වභාවෝක්ති. අතිශයෝක්ති කියලා කියන්නේ තියෙන තත්ත්ව ඉක්මවල කියනවා. පවතින ස්වභාවය ඊට වඩා වැඩි කරලා කියනවා. නේද? අර මුත්‍තිලිකාව එහෙම කියන්නේ දැන් මේ අර වීණා වාදනය බලන්න ආපු මේ කාන්තාව අතේ හිටපු ළමයි අරකෙල් මේ වීණා වාදනේ ලස්සනට අතේ උකුල හිටපු ළමයි බිමට වැටුණ දන්නේම නෑ අම්මලා. ඒතර ඒවා පවතින ස්වභාවය අර වීණා වාදනේ ලස්සන කොච්චරද කියන එක මේ තියෙන තත්ත්ව ඉක්මවල කියනවා. නේද? අර හිටපු මාළු ගම් ඉවුරට ඇවිල්ලා බලාගෙන හිටියා මාළු ටික. ඒතකොට ඒ තියෙන තත්ත්වය අර වීණා වාදනේ ලස්සන සීමාව ඉක්මවල කියනවා. අතිශයෝක්ති කියන්නේ ඒකට. මෞලික වශයෙන් කියන්නේ මොකක්ද? මූලික 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 ඒ කියන්නේ මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රධාන ආකාරයට මූලික ආකාරයට කියන එක ප්‍රධාන ආකාරයට අවිශද නායකයන් ඔයාලා දැන් ඔය වචනවල තේරුම බලනකොට වාක්‍ය ටික පොඩ්ඩක් කියවන්න ඕනේ අවිශද නායකයන් අවිශද විශද අවිශද අවිශද නායකයන් කියන්නේ අවුරුදු 17කට පෙර විසූ අවිශද නායකයන් සිහිපත් කරවති. අවිශද නායකයන් කියන්නේ ප්‍රකට නොවූ නායකයෝ, අප්‍රකට නායකයෝ, ප්‍රකට වෙලා නැති නායකයෝ, ප්‍රකට නොවූ නායකයෝ. සදෘෂ්ටි බමුණු තෙමේ. සදෘෂ්ටි බමුණු තෙමේ. සදෘෂ්ටි සියල්ල දකින කියන්නේ. සියල්ල දකින. හොඳ. තව උත්තර තියෙනවා. සදෘෂ්ටි බමුණු තෙමේ. ඔය සදෘෂ්ටි බමුණු කියන්නේ මේ අර ධර්ම ශාස්ත්‍රයේ තියෙන ප්‍රඥාව තියෙන භක්තිමත් බ්‍රාහ්මණයෝ. භක්තිය තියෙන. ධර්ම ශාස්ත්‍රයේ ප්‍රඥාව තියෙන ධර්ම ශාස්ත්‍ර පිළිබඳ ප්‍රඥාව තියෙන භක්තිය සහිත බ්‍රාහ්මණයෝ. ඒකට මේ විදිහට මොන්නේ ඔය අදහස තියෙන විදිහට ඔයාගේ වචනෙන් ඔයා ලියන්න. ස්තෝත්‍ර පිරිවහයි. ස්තෝත්‍ර පිරිවහයි කියන්නේ මොකක්ද? කවි ගායනා කරනවා. ඔව් ප්‍රශස්ති ගායනා කරන. ප්‍රශස්ති ගායනා කරන කියන එක. එතකොට දැන් මේ විවරණ සපයනකොට දැන් ගැටලුවක් නේ විවරණ සපයන්න භාෂා සිංහල භාෂාව ගත්තම වචන පුදුම තරම් වචන තියෙනවා. එතකොට මට මතකයි එක විභාගයකදී මට හම්බ වෙනවා ඒ ළමයා මේ දැන් ඔය අර්ථ විවරණය කියන කොටසට මේ ළමයා මේ ඔය මහා සිංහල ශබ්දකෝෂයේ වචන මේ ළමයා කටපාඩම් කරලා. ඒ වගේ දේවල් වලට යන්න එපා. එතකොට එහෙම නැත් වෙන්නේ විභාගෙත් එක්කම එපා. එහෙම ළමයෙක් හිටියා. ඒ දරුවා මේ මට විභාගෙ විතරක් මතක නෑ. යා දැන් ගොඩක් ඉස්සර හම්බෙච්ච ළමයි. ඒ දරුවා මේ ඔය සිංහල ශබ්දකෝෂ වචන කටපාඩම් කරලා තියෙනවා. මට හිතෙන්නේ නීති ප්‍රවේශයේද මන්දා. මේ ඒතර එහෙම ඕනි නෑ. මේකෙදී අර්ථ විවරණ කියලා කියන්නේ ඔයාට ඔය වගේ ඡේද කොටසක් දීලා ඒකේ වචන තදකලු කරලා ඔයාට දෙනවා මේකේ අදහස. එතකොට සමහර වෙලාවට අදහස දන්නේ නැති වචනයක් නම් ඔයාට මේ වටපිටාව පොඩ්ඩක් කියවලා බලන්න. ඔකට ආශ්‍රිතව ඉතිරි තියෙන වාක්‍ය ඡේද පොඩ්ඩක් කියවලා බලන්න. දැන් මේ ගත්තම මේ මෞලික කියන වචනේ ඔය එක කියන තද්දිත ප්‍රත්‍ය කොට පදක තියාගන්න. එක කියන ප්‍රත්‍ය එකතු වෙනකොට එක කියලා කියන්නේ එකට අයත් කියන එක. එතකොට මූල එක තමයි මෞලික වෙන්නේ. මූල එක කියන්නේ මෞලික ප්‍රධාන වශයෙන් මූලික වශයෙන්. ඊට මති මාත්‍රාව බෝධයකට සමහරලාට අදම වෙන්නේ නැති අහන්න නැත්තේ. හැබැයි ඔය වචනේ පොඩ්ඩක් කඩලා කියවනම් මති මාත්‍ර අවබෝධයකට මාත්‍රාව හරි පොඩි ප්‍රමාණයක් කියන එක. කියන්නේ සීමිත අවබෝධයක් කියන එක. ඒතකොට ඒක පොඩ්ඩක් කඩලා බලුවනම් ඔය අදහස නිකම් ඔයාට හොයාගන්න පුළුවන්. එතකොට ඒ වගේ අර්ථ විවරණය ඔයාට විභාගයේ අවබෝධය පේපර් එක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ ඡේදාශ්‍රිත ප්‍රශ්න කෙටි පිළිතුරු. එතකොට ඡේදයක් දීලා බහුවර්ණ එන්න පුළුවන් වගේම මෙන්න මේ වගේ කෙටි පිළිතුරු සපයන්න එන්න පුළුවන්. මෙතෙන්දි මතක තියාගන්න ඕනි කාරණාවක් තියෙනවා. ඒ තමයි
කෙටි පිළිතුරු කියලා කියන්නේ අනවශ්‍ය විස්තර කිරීම නැතුව ඍජුවම උත්තරේ ලියන්න. ඒක තමයි මෙතෙන්දි වෙන්න ඕනේ. එතකොට දැන් මෙන්න මේ ඡේදය ආශ්‍රයෙන් ඔයාට දීලා තියෙනවා මේකේ නම් පළවෙනි ප්‍රශ්නේ විදිහට මෙම පාඩයෙන් හෙළිවෙන මූලික කරුණ මොකක්ද කියලා අහනවා. ඕක එන්න පුළුවන් සමහර වෙලාවට. මෙම ඡේදයේහි මුඛ්‍ය අදහස ලියා දක්වන්න. මෙම ඡේදයේ ප්‍රධාන අදහස ලියා දක්වන්න වගේ එන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් හෙළිවෙන මූලික කරුණ මොකක්ද කියලා අහන්න පුළුවන්. අන්න එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවතින් ඡේද ප්‍රශ්නේ යටතේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයා මතක තියාගන්න අනිත් ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඒ කියන්නේ ඡේද ප්‍රශ්නේ කරනකොට මේ වගේ මූලික අරමුණ මූලික හරය මූලික තේමාව මුඛ්‍ය අදහස වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් ඡේද ප්‍රශ්නේදී ඔයා 2 3 4 ප්‍රශ්න වලට උත්තර ලියලා පළවෙනි ප්‍රශ්නේ ලියන්න. මූලික අරමුණ මේ මුඛ්‍ය අදහස ලියන්න. ඒක තමයි මුඛ්‍ය අදහස කියලා කියන්නේ ඡේදේ සමස්ත අදහසනේ. මුඛ්‍ය අදහස කියන්නේ ඡේදේ සමස්ත අදහස. සමස්ත අදහස ඔයාට හොයාගන්න නම් සමස්ත ඡේදේ කියවන්න වෙනවා. එතකොට 2 3 4 5 කියන අනිත් ප්‍රශ්න කියවනකොට ඔයාට නිකම්ම මේකේ මුඛ්‍ය අදහස හම්බ වෙනවා. අන්න ඒ නිසා මුඛ්‍ය අදහස අහලා තියෙන වෙලාවට අනිත් ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඉවරුණාට පස්සේ මුඛ්‍ය අදහස ලියන්න එන්න. ඒක හොඳයි. එතකොට අනිත් ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔයාට මේකේ සමස්ත අදහස අහලා ඉවරයි. හින්දා මෙතනදී කොහොමද හොයාගත්තේ? මොකද්ද මේකේ ප්‍රධාන අදහස? මේකෙන් හෙළිවෙන කාබන් වෙනදාමෙන් ඇතිවන පරිසර දූෂණය පිළිබඳව හා අවසානයේ පාරිභෝගික නිෂ්පාදන වලට වැඩි මිලක් ගත යුතුයි. අන්න හරි. ඔව් ඒක හින්දා මොකද්ද කරන්න ඕනේ කියන එකට ලියුණා නම් උත්තරේ මේ හරිම සාර්ථකයි. ඒ කොටසත් එක්ක එහෙම නිසා ඒ කාරණාව නිසා මේකේ මොකද්ද යෝජනා කරන්න කියන එකත් ලියුණා නම් උත්තරේ 100%ක්ම හොඳයි. එතකොට මේ අර කිව්වා වගේ මෙතෙන්ද කියන්නේ ඔය මේ දැන් සාමාන්‍යයෙන් ඔය මේ පරිසර මූලධර්ම ගැන කතා කරනකොට පරිසර මූලධර්ම වලදී කතා කරනවා දැන් ඔය පරිසරයට අහිතකර නිෂ්පාදන කරනකොට පරිසරයට මේ අහිතකර නිෂ්පාදන කරනකොට ඒ මේ දූෂක භාණ්ඩ නිසා පරිසරයට සිද්ධ වෙන අවාසිය පරිසරයට සිද්ධ වෙන විනාශය යලි පියව ගන්න ඒක මේ එක කෙනෙක් නැති කර ගන්න ඒක නැවත පියව ගන්න මුදලක් ගෙවන්න ඕනි මුදලක් පිරිවැය ඒ දූෂක නිෂ්පාදනය සිද්ධ කරන ආයතනෙම දරන්න ඕනි කියන මූල ධර්මයක් තියෙනවා. හැබැයි අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? එහෙම කරා ඒ පිරිවැය නිෂ්පාදන ආයතනේ දරන්න ඕනි කියලා මූල ධර්මයක් තිබුණා. දැන් මේක නම් උදාහරණයක් විදිහට ගන්නේ ප්ලාස්ටික්නේ. ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ආයතන ඒ ප්ලාස්ටික් නිසා පරිසරයට සිද්ධ වෙන විනාශය නැති කරගන්න. ඒ කියන්නේ මේවා නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න යම් මුදලක් ගෙවන්න ඕනේ. හැබැයි එහෙම වුණාට මේ නිෂ්පාදන ආයතන මොකද කරන්නේ? ඒක ඒ පිරිවැය විතන් කරනවා පාරිභෝගිකයට. අන්න ඒ හින්දා අර මූලධර්ම ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද ඒක ගෙවන්නේ දූෂකයන් නෙවෙයි. අර පාරිභෝගිකය තමයි එයාලා කරන්නේ පාරිභෝගික අර අවසාන නිෂ්පාදනයේට භාණ්ඩ මිලට එකතු කරනවා. එකතු කරලා භාණ්ඩ මිල වැඩි කරනවා. එතකොට අර මූලධර්ම ඉෂ්ට වෙන්නේ නැහැ. මේක විෂම චක්‍රයක් බවට පත් වෙලා තියෙනවා ඒ හින්දා. ඒ හින්දා දැන් කරන්න තියෙන විකල්පයක් මෙයා යෝජනා කරනවා. විකල්පය තමයි මේකට තියෙන එකම විසඳුම තමයි රටවල් මේ දූෂණකාරී ක්‍රියාවලින් ඈත් වෙන එක. කියන්නේ පරිසරයට අහිතකර දේවල් භාවිත කරන එකෙන් ඈත් වෙන එක තමයි මේකට තියෙන එකම විකල්පය. ඕක තමයි ওই ඡේදේ කතා කරලා තියෙන්නේ. ඡේද පුරාවටම කතා කරලා තියෙන්නේ. අන්න ඒක ඔයා කෙටියෙන් ලියන්නයි තියෙන්නේ. ඉතින් අපිට ඔක ලියන්න පුළුවන්. ඔය මේ පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණයට පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රණයට දූෂකයා ගෙවිය යුතුය කියන මූලධර්මය ඇතුළත් නොවීම නිසා කාබන් නිෂ්පාදනය විෂම චක්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සඳහා තියෙන එකම විසඳුම තමයි රටවල්
දූෂණකාරී ක්‍රියාවලින් ඈත් වෙන එක. අන්න ඕක තමයි මේක කියන මූලික කාරණාව. පැහැදිලිද? එතකොට ඔය දැන් මේක ඡේදය ඇතුලේ පළවෙනි ප්‍රශ්නේ මෙහෙම අහලා තියෙනවා ඒක මුලට කරන්න එපා. මේකේ පළවෙනි එක පොඩ්ඩක් තියෙන දීලා 2 3 4 කියන ප්‍රශ්න වලට උත්තර ලියලා ඉන්න. එතකොට ඔය 2 3 4 5ට උත්තර හොයනකොට ඔයාට ඔකේ මූලික මේ අදහස මුල් අරමුණ ඔයාට හම්බ වෙනවා. කොට ඡේද ප්‍රශ්න වලදී ඒක මතක තියාගන්න. ඊළඟ කාරණාව තමයි කෙටි පිළිතුරු කියලා ඉල්ලනවා නම් ඔය අනවශ්‍ය විස්තර කිරීම එපා. ඍජුවම අහන්නේ මොකද්ද? අහන එකට ගැලපෙන විදිහට උත්තරේ ගොනු කරන්නයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඡේද ආශ්‍රිතව ඔන්න ඔය වගේ කෙටි පිළිතුරු එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න විභාගෙදී එන්න පුළුවන්. ඊළඟට තවත් ප්‍රශ්න ආකෘතියක් තමයි ඔන්න ඕක. ඒ කියන්නේ ඔව් නැත අවිනිශ්චිත කියන ප්‍රශ්න ආකෘතිය. මේක ජනප්‍රිය සහ වැඩි කෙනෙක් මෑත කාලීන විභාගවල දකින්න ලැබෙන ප්‍රශ්න ආකෘතියක් අවබෝධ පේපර් එක ඇතුලේ. එතකොට ඔය දීලා තියෙන ප්‍රශ්නේ ඕක නම් නීති ප්‍රවේශ විභාගය ආපු ඔව් නැත අවිනිශ්චිත ප්‍රශ්නයක්. ඒතර විභාග මට්ටමේ ප්‍රශ්නයක් ඕක. දැන් ඔයාලට පේනවා ඔය ඡේද ගත්තම පිටු පැති දෙකක් විතර යන ඡේදයක් තමයි තියෙන්නේ දීර්ඝ ඡේදයක් තියෙන්නේ. හැබැයි ඕනෑම විනිශ්චිතවල තියරි කොටස ඔයා හරියට තේරුම් ගත්තොත් කොච්චර දිග සංකීර්ණ ඡේදයක් දුන්නත් අපිට පිළිතුරු ගොනු කර ගැනීමේ හැකියාව තියෙනවා. විභාගෙට සමහර වෙලාවට ඔව් නැත අවිනිශ්චිත කියන විකල්ප තුනම දෙන්න පුළුවන්. හැබැයි සමහර විභාගවල අපි දක්වනවා මෑත කාලීන සමහර විභාගවලදී ඔය අවිනිශ්චිත කියන විකල්ප නැතුව ඔව් සහ නැත කියන විකල්ප දෙක විතරක් උනත් ඇවිල්ලා තියෙනවා. ඒකට එහෙම එන්නත් පුළුවන්. විකල්ප තුනම උනත් එන්න පුළුවන්. කොහොම වුණත් මෙතනදී අංක 1 ප්‍රශ්නේ හරියට කියවන්න හේතුව තමයි මෙන්න මේක. දැන් මෙතන නම් ඉතින් තියෙන ප්‍රකාශ නිවැරදි නම් අංක 1 දාන්න කියනවා. වැරදි නම් අංක 2 දාන්න කියනවා. අවිනිශ්චිත නම් අංක 3 දාන්න කියනවා. සමහර වෙලාවට විභාගෙදි දෙනවා නිවැරදි නම් වෙන අංක නැත්තම් කියන්නේ මෙහෙම එන්නත් පුළුවන්. නිවැරදි නම් නිවැරදි යන්නද වැරදි නම් වැරදි යන්නද අවිනිශ්චිතයි නම් අවිනිශ්චිතයි යන්නද පමණක් සඳහන් කරන්නේ අකුරෙන් ලියන්න එන්න පුළුවන්. සමහර වෙලාවට ඉලක්කම් දාන්න එන්න පුළුවන්. ඒක හින්දු අරාබි ඉලක්කම් වෙන්න පුළුවන්. සමහර විට රෝම ඉලක්කම් වෙන්න පුළුවන්. ඒ නිසා කොහොමද උත්තරේ ලියන්න කියන්නේ කියන එක හරියට බලන්න. මොකද ඒවත් උත්තරේ හරිය ගියත් වැඩක් නැහැ. ඔයා උත්තරේ ලියන්න කියන ආකෘතියට ලියලා නැත්තම් ඔයාට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඊළඟට දීලා තියෙන ප්‍රකාශනයක් මොන වගේ අවස්ථාවලදීද අපි නිවැරදි කියන්නේ මොන වගේ අවස්ථාවලදීද අපි වැරදි කියන්නේ මොන වගේ අවස්ථාවලදීද අපි අවිනිශ්චිතයි කියන්නේ කියන එකත් දැනගන්න ඕනේ. එතකොට අපිට දැන් මෙන්න මෙහෙම ඡේදයක් දීලා අපිට දීලා තියෙන දීලා තියෙන ප්‍රකාශනයේ අදහස ප්‍රකාශනයේ නෙවෙයි ප්‍රකාශනයේ අදහස ඍජුව හරි වක්‍රාකාරයෙන් හරි ඡේදය අන්තර්ගත වෙනවා නම් අන්න එතකොට අපි කියනවා දීලා තියෙන ප්‍රකාශනයේ නිවැරදි කියලා. ඔයාට දීලා තියෙන ප්‍රකාශනයේ තියෙන වචන ටික නෙවෙයි. දීලා තියෙන ප්‍රකාශනයේ අදහස ඍජුව වෙන්න පුළුවන්. පැහැදිලිව පේන්න තියනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වක්‍රාකාරයෙන් වෙන්න පුළුවන්. සමහරලාට වචන විදියට අපිට මේ ඡේදෙ පේන්නේ නැහැ. වක්‍රාකාරයෙන් කියලා තියෙනවා නම් අන්න එතකොට අපි කියනවා දීලා තියෙන ප්‍රකාශනයේ හරි නිවැරදි කියලා. එතකොට දීලා තියෙන ප්‍රකාශනයක් වැරදි කියන්නේ අපිට දීලා තියෙන ප්‍රකාශනයට විරුද්ධ අදහසක් ඍජුව හරි වක්‍රාකාරයෙන් හරි ඡේදය අන්තර්ගත වෙලා තියෙනවා නම් අන්න එතකොට අපි කියනවා දීලා තියෙන ප්‍රකාශනය වැරදි කියලා. විස්තරාත්මකව මම ඉස්සරහදී කතා කරන්නම්. අද මේ පොඩි අදහසක් ගන්න ওই ඡේදෙක දැන් මම කතා කරන කොටසට. හරිද? දීලා තියෙන ප්‍රකාශනයට විරුද්ධ අදහසක් ඡේදේ තියෙනවා නම් අන්න එතකොට ওই ප්‍රකාශනය වැරදි. හරිද? ඊළඟ අවස්ථාව තමයි අවිනිශ්චිතයි කියන විකල්පෙට යන්නේ. එතනදී හොඳට මතක තියාගන්න ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක් තමයි ඔයාගේ ඡේදෙ දීපු නැති දෙයක් ගැන අපෙන් අහනවා නම් ඡේදේ ඍජුව දීලත් නැහැ වක්‍රාකාරව දීලත් නැති දෙයක් ගැන අපෙන් අහනවා. අන්න එතකොට ගොඩක් ළමයි තෝරනවා වැරදි කියන විකල්පේ. එහෙම වෙන්න බෑ. නේද? දීපු නැති දෙයක් ගැන අපෙන් අහනවා නම් ඒ ප්‍රකාශනයේ හරි කියන්න අපි දන්නේ නැහැ. වැරදි කියන්න අපි දන්නේ නැහැ.
හරිද දන්නේ නැහැ, වරදිද දන්නේ නැහැ. මොකද දීලා නැහැ. ඒක ඍජුව දීලත් නැහැ, වක්‍රාකාරයෙන් දීලත් නැහැ. එතකොට දීපු නැති දෙයක්. අපි කියන අපි දන්නේ නැති දෙයක්. මේ හරි කියන්නත් බෑ, වැරදි කියන්නත් බෑ. එහෙනම් මතක තියාගන්න. ඍජුව හෝ වක්‍රාකාරයෙන් ඡේද දීපු නැති දෙයක් ගැන අහනවා නම් ඒක අදෙන්දී අපි යන්නේ අවිනිශ්චිතයි කියන විකල්පෙට. එහෙම නැත්නම් තොරතුරු භාගයට දීලා තියෙනවා. තොරතුරු ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ ඔව් කියන්නේ ප්‍රකාශනයේ හරි කියන්නවත් වැරදි කියන්නවත් තොරතුරු ප්‍රමාණවත් නැහැ. දීලා තියෙන තොරතුරු භාගයට දීලා තියෙන්නේ. අන්න එතකොටත් අපි ගන්නෙ අවිනිශ්චිතයි කියන විකල්පය. ඊළඟට ඔය අවිනිශ්චිත බව හඟවන වචන තියෙනවානේ. ඔය විතර, පමණ, දල ඔන්න ඔය වගේ සමහර වචන තියෙනවා. ඒ වචන වලින් අපිට දෙනවා අවිනිශ්චිත බව. අන්න එතකොට අවිනිශ්චිත බවක් හැඟවෙන වචන තියෙන සමහර අවස්ථාවලදීත් අපිට සිද්ධ වෙනවා අවිනිශ්චිතයි කියන විකල්පෙට යන්න. එහෙමත් නැත්නම් සමහර වෙලාවට දීලා තියෙන ප්‍රකාශනය කියන්නේ සැක සහිතයි. හරියට මේ අදහසක් ගන්න බෑ. එක තැනක දෙකක් කියනවා, තව තැනකදී තව දෙයක් කියනවා. නිශ්චිතව අදහසක් ගන්න බෑ. අන්න එතෙන්දිත් අපි ගන්නෙ අවිනිශ්චිතයි කියන විකල්පය. එතකොට ඔය කියන අවස්ථා ටික අපි උදාහරණයක සාකච්ඡා කරන්න ඕනේ. මේ එතනදී මම දැන් මේකෙදි ප්‍රකාශන කීපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. විස්තරාත්මකව අපි මේක ඉස්සරහදී සාකච්ඡා කරමු ඕවරේත අවිනිශ්චිත පාඩමේදී. දැන් මෙතන නම් බලමු පළවෙනි ප්‍රකාශනය. මේකේ පළවෙනි ප්‍රකාශනය කියනවා අපරාධ හා සිවිල් වශයෙන් නඩු දෙවර්ගයක් පවති බව මේ පාඨයෙන් හෙළිවේ. මොකද කියන්නේ? අපරාධ සහ සිවිල් වශයෙන් නඩු දෙවර්ගයක් තිබුණා කියලා මේ පාඨයෙන් හෙළි වෙනවලු. මොකද කියන්නේ? මෙන්න මෙතන තියෙනවා මේ අපරාධ නඩු හා සිවිල් නඩු යන දෙකටම මෙය භාවිත කළ හැකි විය. ඒ කියන්නේ අපරාධ නඩු සහ සිවිල් නඩු කියලා නඩු දෙවර්ගයක් තිබිලා තියෙනවා. ඔන්න එහෙනම් දීලා තියෙන ප්‍රකාශනයේ අදහස මෙන්න ඡේදය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා දීලා තියෙන ප්‍රකාශනේ නිවැරදි කියලා අපි ගන්නවා. ඒතර ඔය ප්‍රකාශනේ නිවැරදි ප්‍රකාශනයක්. ඔය අංක 1 කියලා දාන්න ඕනි. දෙවැනි ප්‍රකාශනය බලන්න. සැකයට වාජනය වූ චූදිතයෙකු ලවා පාපොච්චාරණය කරවීමට දුන් ශාරීරික හිංසා අන්තදරණු ඒවා විය. සැකයට වාජනය වූ චූදිතයෙකු ලවා පාපොච්චාරණය කරවීමට දුන් ශාරීරික හිංසා අන්තදරණු ඒවා උනාලු. ඉතින් අඳගන්න අන්තදරණු ඒවා කියන දේ ඇති. මෙන්න මෙතන බලන්න. මෙතන කියනවා මේ සඳහා නියම කරනු ලැබූ සියලුම හිංසා අන්ත දරුණු ඒවාම නොවේ. එතන කියනවා පිටා තදින් සැකයට වාජනයව සිටින ඔහු ලවා පාපොච්චාරණය කරවීමට ශාරීරික වද දෙන්න පුළුවන් වුණා. මේ සඳහා නියම කරනු ලබන සියලුම හිංසා අන්ත දරුණු ඒවාම නොවේ. එතනත් කියන්න ගන්න. කොට ඒද කියනවා ඒවට දුන්නු සියලුම හිංසා අන්ත දරුණු ඒවම නෙවෙයිලු. නේද? ඒ හිංසා අන්ත දරුණු ඒවාම නෙවෙයි කියලා ඡේද කියනවා. ප්‍රකාශනය මොකද කියන්නේ? ප්‍රකාශනය කියනවා අන්න ඒ දුන්න ශාරීරික හිංසා අන්ත දරුණු ඒවා උනාලු. නැහැනේ වැරදි. අන්ත දරුණු ඒවාම නොවේ කියලා ඡේදෙම දීලා තියෙනවා. එහෙනම් ඒ දුන්නු ශාරීරික හිංසා අන්ත දරුණු ඒවා කියන එක වැරදි. මොකද දීලා තියෙන ප්‍රකාශනයට විරුද්ධ අදහසක් ඔන්න ඡේදය අන්තර්ගත වෙලා තියෙනවා. අතන විරුද්ධ අදහසක් ඡේදෙ තියෙනවා නම් ඒ ප්‍රකාශනේ වැරදි. බලන්න. පෞරාණික ඉන්දියාවේ අපරාධ මැඩ පැවැත්වීමට යොදාගත් නිලධාරීහු තෙවර්ගයක් වූහ. ඉරියන්න ගන්න තෙවර්ගයක් කියන එක ඇති. අපරාධ මැඩ පවත්වන්න නිලධාරීන් 3 වර්ගයක් හිටලු. ඒද කැවිල්ල බැලුවම මෙන්න මෙතන කියනවා. රාජපුරුෂයන් හා යුද්ධ
බට හමුදාවන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩල ඇතිව සිටි කවුද ප්‍රාදේශීය නිලධාරී සහ හමුදාවල අනදෙන නිලධාරී ඊළඟට අපරාධ පරීක්ෂක රහස් පොලිස් නිලධාරීන්ගේ මාර්ගයෙන්ද අපරාධ මැඩපවත්වන ලදී. දැන් කවුරු මාර්ගයෙන්ද අපරාධ මැඩපවත්වුවේ? එක කොටසක් තමයි ප්‍රාදේශීය නිලධාරීන්. එතකොට මේ ප්‍රාදේශීය නිලධාරීන් කියන එක විස්තර කරලා තියෙනවා මෙහෙම මේ රාජ්‍ය පුරුෂයන් හා යුද්ධ බට හමුදාවන්ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩල ඇතිව සිටි ප්‍රාදේශීය නිලධාරීන් එකයි එක නිලධාරීන් වර්ගයයි. දෙක තමයි හමුදාවල අනදෙන නිලධාරීන් දෙවර්ගය. තුන්වෙනි වර්ගය තමයි අපරාධ පරීක්ෂක රහස් පොලිස් නිලධාරීන්. ඔන්න වර්ග තුන. එහෙනම් නිලධාරීන් වර්ග තුනයි. ප්‍රාදේශීය නිලධාරීන්, හමුදාවල අනදෙන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂක රහස් පොලිස් නිලධාරීන්. එහෙනම් වර්ග තුනයි ඉඳලා තියෙන්නේ. එතකොට ඔය කියන ප්‍රකාශනයේ අදහස ඔන්න ඡේදය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා දීලා තියෙන ප්‍රකාශනේ නිවැරදි ප්‍රකාශනයක් විදිහට අපි ගන්නවා. හරිද? ඊළඟට පොඩ්ඩක් ඔයාලා බලන්න මෙන්න මේක. ඔය මේ 12 වෙනි එක බලන්න. වදහිංසා කිරීම වලින් නිදහස් වූ කණ්ඩායම් පහකි. මෙන්න මේක ගොඩාක් අය වරද්ද ගන්න තැන. ඔක බලන්න. වදහිංසා කිරීම වලින් නිදහස් වූ කණ්ඩායම් පහකි. පහ කියන එක යටින් ඉලක්ක කරගන්න. දැන් ඡේදයට ඇවිල්ලා බැලුවම මෙන්න බලන්න මෙන්න මෙතන කියනවා. බ්‍රාහ්මණයෝද ලදරුවෝද වැඩිමහල්ලෝද ගිලනුන්ද පිස්සෝද එසේම ගර්භණී ස්ත්‍රීහුද යන මෙකී අය සිද්ධාන්ත වශයෙන් වදහිංසා වලින් නිදහස් වූය. එහෙනම් වදහිංසා වලින් නිදහස් වුණ අය කවුද? බ්‍රාහ්මණයෝ, ලදරුවෝ, වැඩිමහල්ලෝ, ගිලනුන්, පිස්සෝ, ගර්භණී ස්ත්‍රී. කීයක් ඉන්නවද බලන්න? නිදහස් වුණ අය කීයක් ඉන්නවද? 6ක්. 6ක් ඉන්නවා. ප්‍රකාශනයේ දීලා තියෙන කීයක් කියලාද? 5යි. 5ක් කියලා. දැන් මට කියන්න ඔය ප්‍රකාශනයේ හරිද, වැරදිද, අවිනිශ්චිතයිද? වැරදි. ඔව්, වැරදි. එතකොට සමහර අය ඕක හරි කියලා ගන්නවා. ගොඩක් ළමයි ඕක වරද්ද ගන්නවා. ඇයි? ඡේදේ 6ක් තියෙනවා. ඒතර 5 කියන්නේ 6 ඇතුලේ ගානක්නේ. ඒ නිසා ගොඩක් අය ඕක හරි කියලා ගන්නවා. හැබැයි මතක තියාගන්න ඒක වැරදි. ඡේදේ පැහැදිලිවම 6ක් දීලා තියෙනවා. වද හිංසා වලින් නියම වුණු අය 6ක් කියලා ඡේදේ දීලා තියෙද්දී 5ක කියන එක වැරදි. ඔයාගේ ගෙදරට 6 දෙනෙක් ඇවිල්ලා ඉන්නවනම් අම්මා තේ හදන්න බලද්දී අහනවා කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද? එතකොට 6ක්නේ. එතකොට ඔයා 5ක් කිව්වොත් ඒක වැරදිනේ. 6 ඇතුලේ තමයි 5 තියෙන්නේ කියලා අපිට ඒක හරි කියන්න බෑ. 6ක් නම් 6 දෙනෙක් ඇවිත්. 5යි කියන එක වැරදි. එහෙනම් මතක තියාගන්න ඡේදේ වද හිංසා වලින් නියම වුණු අය ඉන්නවා 6ක්. හැබැයි ප්‍රකාශනය කියන්නේ 5ක් කියලා ඒක වැරදි. ඡේදේ 6ක් තියෙනවා. පැහැදිලිද? මේ ප්‍රකාශනය වැරදි. ඔක ගොඩක් අය වරද්ද ගන්නවා ඈ. හරි. එතකොට ඔන්න ඕක තමයි ඕකේ තියෙන ඉතින් තියරි කොටස. ඕක ඡේද ටිකක් වැඩිපුර කරලා පුරුදු වුණාම ඔයාට පුළුවන් පොඩි ඡේදයක් ආවත්, දිග ඡේදයක් ආවත්, සරල එකක් ආවත්, සංකීර්ණ ඡේදයක් ආවත් හරියට පිළිතුරක් ගොනු කරගන්න. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්නාකෘති තමයි ඔයාට විභාගෙදී බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ අවබෝධය ප්‍රශ්න පත්‍රයේදී. ඔයව ගැන විස්තරාත්මකව අපි පන්තියේදී සාකච්ඡා කරනවා. මට කියන්න මොනවද ඔයාට තියෙන ගැටලු? ඕව තමයි ඔයාට අවබෝධ පේපර් එක ඇතුලේ එන්න පුළුවන්කම තියෙන ප්‍රශ්න. විස්තරාත්මකව ඉස්සරහදී කතා කරමු. ගැටලු තියෙනවා නම් අහන්න. ඔයාට ෆෝන් නම්බර් එක තියෙනවා ගෲප් එකේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔය දීලා තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න. දැන් තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් අහන්න බලන්න. ඔයාලගේ ක්ලාස් එකේ කාලසටහන ඒ විස්තර ගෲප් එකට දාලා තියෙනවා. ඔයාට ඒකෙන් ගන්න පුළුවන්. ගැටලු මොනවද තියෙන්නේ?
මුලින්ම ඔයාලට මේ පාඩම් වෙන වෙනම ඒ කියන්නේ වුණත් අවිනිශ්චිත කොටස වෙනම තනි වාක්‍ය කොටස වෙනම මොනින් එහෙම කරලා තමයි අපි පේපර්ස් වලට යන්නේ. ගැටලු තියෙනවද නැද්ද? හරි. ගැටලු නැත්තම් මෙතනින් මම අද මේ සම්මන්ත්‍රණය නතර කරනවා. අද මූලිකම අපේ අරමුණ උනේ ඔයාලට මේ අවබෝධ ප්‍රශ්න පත්‍රය ඇතුලේ එන්න පුළුවන් ප්‍රශ්න ආකෘති මොනවද කියන එක ගැන දල අදහසක් දෙන එක. එහෙනම් ඉස්සරහදී ඔය දීලා තියෙන කාලසටහනට අපි මේ ප්‍රශ්න ආකෘති ටික වෙන වෙනම විස්තරාත්මකව සාකච්ඡා කරනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔය මේ ටියුට් එකේ තියෙන නම්බර් එකට ඔයා WhatsApp message එකක් එවන්න. එහෙනම් හැමෝටම මුල් සර්ණයි good night.